මේක රසම රස ඩෙසර්ට් එකක්. ඉතින් මේක ටිකක් වෙලා වරකින හදුවට පාඩු නෑ ඒ තරම් රසයි. මම මේක හදන්නේ ලේඩි ෆින්ගර් බිස්කට් එකක් ගෙදර හදලා. ඉතින් ඔයාලට ඒක කඩෙන් ගන්නත් පුළුවන්. ඉතින් එන්නකෝ බලන්න කොහොමද මේ රසම රස ඩෙසර්ට් එක හදන්නේ කියලා. මම මේකට ඕන දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මම ලේඩි ෆින්ගර් බිස්කට් ටිකක් වැඩියෙන් හදනවා. තව පාරක් මේ ඩෙසර්ට් එක හදන්නයි නිකන් කන්නත් හිතාගෙන. ඉතින් ඔයාලා කුකී මික්සර් එක මම ගත්ත ප්‍රමාණයෙන් භාගයක් ගත්තා නම් ඇති. මුලින්ම සුදු මද කහ මද වෙන් කර ගන්න ඕනේ. ඉතින් මම ඒකට තමයි මේ බෝතලේ යූස් කරන්නේ. ඊපස්සේ මේ බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න ඕනේ. සොෆ්ට් බේක් එකට එනකන් සීනි ටිකත් ටික ටික එකතු කරන ගමන්. සොෆ්ට් බේක් එක කිව්වේ මෙන්න මේ වගේ පදමට එනකන්. ඊට පස්සේ බිත්තර කහ මද වලට සීනි ටික එකතු කරගෙන මික්ස් කර ගන්න ඕනේ. බිත්තර කහ මදේ පාට මේ විදිහට අඩු වෙලා යනකම්. ඊට පස්සේ අපි බීට් කරගත්ත සුදු මද ටික එකතු කරලා මේකත් එක්ක ෆෝල්ඩ් කර ගන්නවා. ඒ කිව්වේ මම මේ පෙන්නන විදිහට මික්ස් කරගත්තා නම් හරි. මේකේ වායු බබළු අඩු වෙන්නේ නැති විදිහට මේ විදිහට හිමීට තමයි කරගන්න ඕනේ. ඒ දෙක හොඳට මික්ස් වුණාට පස්සේ පිටි ටික මේකට හලා ගන්නවා. ඒ කලින් වගේම හිමීට මේ දෙක මික්ස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ කුකී මික්ස් එක පයිපින් බෑග් එකකට දාලා කුකී කැමති හැඩයකට පයිප් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කුකී ටික සෙල්සියස් 180ට විනාඩි 13ත් 15ත් අතර බේක් කරගන්න තමයි තියෙන්නේ. මම අද හදන්න ගන්න කුකී ටික අඩුවෙන් බේක් කරගන්නවා. තියා ගන්න කුකී ටික වැඩියෙන් ටිකක් බේක් කරගන්නවා. ඉතින් ඔයාලා කැමති ගන්නට ඔයාලගේ එක බේක් කරගන්න. මේ තියෙන්නේ අඩුවෙන් බේක් කරගත්තු එක. මේ තියෙන්නේ වැඩියෙන් බේක් කරගත්තු කුකීස් ටික. දැන් තියෙන්නේ මේකේ ක්‍රීම් එක හදාගන්න. ඒකට අපිට මාස්කපෝන් චීස් ඕන වෙනවා. මාස්කපෝන් චීස් නැති නිසා මම ක්‍රීම් චීස් යූස් කරනවා. බිත්තර කහ මද වලට සීනි මික්ස් කරලා එක නටන උණු වතුර එකක් උඩින් තියාගෙන පාට අඩු වෙනකන් කලින් වගේම මික්ස් කරගන්න. මම මේක කරේ උඩුරපු උණු වතුර එකක් උඩ තියාගෙන. මේ වෙලාවේ බිත්තරේ කුක් වෙන්නේ නැති වෙන්න හොඳට මික්ස් කරන ගමන් තමයි උණු වතුර එක උඩ තියන්න ඕනේ. මේ වගේ පාට අඩු වුණාට පස්සේ ඒකට චීස් එකත් ඇඩ් කරලා මික්ස් කරගන්න. මම මේකට තව ක්‍රීම් එකකුත් එකතු කරගන්නවා. ඒකත් හොඳට මික්ස් කරාට පස්සේ දැන් තියෙන්නේ අපිට ඩෙසර්ට් එක හදාගන්න. මම මේකට ගත්තේ රතු බිත්තර. ඒ වගේ කහ මදේ ටිකක් තද පාටයි. එනිසා තමයි මේ පාට සුදු බිත්තර ගත්තොත් මීට වඩා ලා පාටක් තමයි එන්නේ. මෙතන තියෙනවා අපි හදාගත්තු කුකී එක, අපි හදාගත්තු ක්‍රීම් එක, ඒ වගේම කොෆි මික්ස් එක. මගේ කොෆි මික්ස් එක ටිකක් සාන්ද්‍ර වැඩි වෙලා සාන්ද්‍ර අඩුවෙන් කොෆි එක හදාගන්න. දැන් ඉතින් මේ විදිහට ලේයර්ස් දාගන්න තියෙනවා. අන්තිමට මොඩින් කොකෝ පවුඩර් අයිසින් සුගර් මික්ස් කරලා හදාගත්තා. ඊට පස්සේ පැය දෙකක් හරි ඊට වැඩි වෙලාවක් හරි ෆ්‍රිජ් එකේ තියලා කන්න පුළුවන්. ඔයාලත් මේක හදලා බලන්නකෝ මාරම රසයි මේක. වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ආසම ඩෙසර්ට් එක මොකක්ද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් බබාලා අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.